හරි. අපි පටන් ගන්න යන්නේ 2021 පාස් පේපරේ තියෙන MCQ ටික 40 කතා කරන්න තමයි යන්නේ 2021 වෙනි පාස් පේපරේ තියෙන. හරිද? 2021 MCQ සයන්ස් එකේ. හරි. අපි මෙතුවක් කාල 2017 18 19 20 ඉවර කරා. අද කතා කරන්නේ 2021 MCQ සෙට් එක. හරිද? මම හිතන්නේ මේ පැත්ත පේනවා ඇති ඔයාලට. මෙන්න මේ ලයින් එක ක්ලින්ඩම් මෙතනට මම ගන්නම් උත්තර ටික ලියන්න. 1 2 3 4 5 6 7 8 ඔහොතියන් 9 10 11 12 13 14 15 16 19 සාමාන්‍යයෙන් මේ පේපර්ස් ගත්තොත් MCQ ප්‍රමාණය ලේසි. අපි කලින් කතා කරපුවට වඩා මොකද අපි කතා කරලා තියෙන්නේ දැන් බරපන්තියෙන්. එතකොට මේ පේපර්ස් වල කතා කරන තියෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. හරි බලමුකෝ. මානව හෘදය අයත් වන්නේ පහත සඳහන් කුමන සංවිධාන මට්ටමටද කියලා අහනවා. මානව හෘදය අයිති වෙන්නේ අවයව කියන සංවිධාන මට්ටමට අංශක 3. ඒක පට්ට ලේසි අංශක 3. ඊට පස්සේ අහනවා LP ගෑස් වල ප්‍රධාන සංඝටකයක් ලෙස අඩංගු හයිඩ්‍රෝකාබනය වෙන්නේ ප්‍රොපේන් සහ බියුටේන් අංශක 2. ප්‍රොපේන් සහ බියුටේන්. ඒවා කෙලින්ම තියරි තියෙන්නේ. ඊට පස්සේ කාර්ය ප්‍රමාණයේ ඒකක අහනවා. මම ලියනවා 3. කාර්ය ලියන්න පුළුවන් වෙන්නේ මොකද්ද? කාර්ය ලියන්න පුළුවන් බලය වතාවක් දුර. බලයමයි ඉන්නේ. බලය කියලා කියන්නේ අපි දන්නවා බලය කියන එකට නැත්තම් බර කියන එකට සූත්‍රයක් එනවා ස්කන්ධය වතාවක් ප්‍රවේගය කියලා. ස්කන්ධය වතාවක් ප්‍රවේගය කියලා. එතකොට බලය කියලා කියන්නේ ස්කන්ධය වතාවක් ප්‍රවේගය නෙමෙයි ස්කන්ධය වතාවක් ගුරුත්වජ ත්වරණය. ගුරුත්වජ ත්වරණය. එතකොට ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් දානවා ගුරුත්ව ත්වරණේ ms ඍණ 2කින් දානවා දුර දානවා මීටර වලින්. එතකොට මේක සුළුලා එනවා කිලෝග්‍රෑම් m වර්ගය x ඍණ 2 කියලා. ඔන්න ඕක තමයි ව්‍යුත්පන්න කරලා තියෙන ඒකකය අංශක 4. අඩුපාඩු තියනවා දාගන්න. අංශක 4. අංශක 4. 4. හෘත්පේශි පටකයේ ලක්ෂණයක් නොවන්නේ කියලා අහනවා. හෘත්පේශි කියන්නේ මෙන්න මෙහෙම එකන්නේ. හෘත්පේශි මතකනේ. මෙන්න මෙහෙම තමයි හෘත්පේශි තිබ්බේ. අපිට ශාකණය වෙලා තිබ්බ හෘත්පේශි. ඔන්න ඔය ආකාරයට ශාකණය වෙලා තිබ්බා. ඔන්න ඔහම තියෙනවා. ඔන්න ඔය තමයි හෘත්පේශි තිබ්බේ. ඔන්න ඔහම තමයි තිබ්බේ. හරිද? එතකොට සෛල එක න්‍යෂ්ටික කරන හරි මෙන්න මේ සෛලයක් මෙන්න මේක තමයි සෛල බෙදෙන්නේ. ඒව ඇතුලේ තියෙන සෛල එක න්‍යෂ්ටික වෙනවා. ඊට පස්සේ අන්තරස්ථාපිත මඩල පිහිටනවා හරි. ඊට පස්සේ සෛල ශාකණය වෙලා තියෙනවා හරි කතන්දරේ. ඊට පස්සේ ඉච්ඡානුගව ක්‍රියා කරනවා. ඉච්ඡානුගව කියන්නේ හිතාමතා පාලනය කරනවා කියන එක බෑ. මෙන්න මේ හෘදයේ තියෙන හෘත්පේශි බං අපි කතා කරා ඉච්ඡානුගව පාලනය කරන්න බෑ කියලා. ඒ අනුව වැරදි වෙන අංශක 4. වැරදි වෙන අංශක 4. ඊට පස්සේ පහ ශිෂ්‍යයෙක් ශ්‍රේෂ්ඨ අධ්‍යයනයකදී නිරීක්ෂණය කළ බීජයක් රූපයේ දැක්වේ. මෙම බීජය ව්‍යාප්ත වෙන්නේ බලන්න. ඒ බීජයේ නිකන් තටු වගේ ව්‍යුහ තියෙනවා. තටු වගේ ව්‍යුහ තියෙනවා නම් ඒ බීජ ව්‍යාප්ත වෙන්නේ සුළඟ මගින් 5ට අංශක 3. 5ට අංශක 3. හය නියත ත්වරණයකින් ගමන් කරන වස්තුවක කුමන රාශිය ඒකාකාර ලෙස වැඩි වේද කියලා අහනවා. නියත ත්වරණයක් කියලා කියන්නේ යාගේ ප්‍රවේගය ඒකාකාරව වැඩි වෙන්න ඕනේ. කෙලින්ම තියරි අංශක 3. දැන් ඉතින් ලොකු දේවල් අමාරු දේවල් නැහැ. හරියට වැඩ කරලා තියෙන ළමයෙක් මම කියපු විදිහට හරියට වැට්ටික් කරලා තියෙන ළමයෙක්ට මේ වෙලාවේදී ලොකු දෙයක් මේකෙන් ඇත්තටම නැහැ. එයාලට තියෙන ඉතින් MCQ ප්‍රමාණය දැන් වැඩි වෙලා ඇති. හරියට වැඩ කරලා තියෙන ළමයෙක් වැඩ කරලා නැති ළමයෙක්ට වැඩි වෙලා නැහැ. ඒක 100,000ක් ෂුවර්. හරි. ඊට පස්සේ තියෙනවා 7. 7 තියෙනවා K4019 හා CA4020 යන පරමාණු වල
සමාන වන්නේ මොකක්ද කියලා අහනවා. මෙන්න බලන්න මේ දෙන්නගේම ප්‍රෝටෝන හා නියුට්‍රෝන සංඛ්‍යා සමාන වෙනවා. මේ වගේ ඉදිරිපත් වෙන්නේ මේ තියෙන ප්‍රෝටෝන ධන නියුට්‍රෝන, මේ තියෙන ප්‍රෝටෝන ධන නියුට්‍රෝන, මේ තියෙන ප්‍රෝටෝන. එතකොට මේ දෙන්නගෙම ස්කන්ධ ක්‍රමාංක එහෙමත් නැත්නම් මෙයාගේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන ගන්න සමාන වෙනවා අංශක 4. අංශක 4 8. මෝටර රථ එන්ජින් එක නිපදවන අධික තාප ඉවත් කිරීම සඳහා සිසිලන කාරකයක් ලෙස ජලය භාවිතා කිරීමට හේතු වන්නේ ජලයට පුළුවන්ම තීරදී කතා කරා ඉතා විශාල ශක්තියක් අවශෝෂණය කරගන්න. ඒකදී අපි කතා කරා ජලයේ විශිෂ්ට තාපධාරිතාවය වැඩි අගයක පවතිනවා කියලා. ඒ අනුව 8ට අංශක 1. 8ට අංශක 1. හරි. දැන් තියරි කෙලින්ම බන් තියෙන්නේ මේ වගේ අර අමුතු අලුත් දේවල් එහෙම මුකුත් නැහැ. කෙලින්ම තීර තමයි අහන්නේ. 9. ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී ලිපිඩ තෛලෝදකරණයට අවශ්‍ය වෙන පිත නිපදවන්නේ අපිට මතකද 11 වෙනි පාඩමේ අපි ආහාර ජීර්ණ පද්ධතිය කතා කරා පිත නිපදවන්නේ අක්මාව තුලින්. අංශක 2. පිත නිපදවන්නේ අක්මාව තුලින්. 10. තයිරොයිඩ් ග්‍රන්ථිය තුල තයිරොක්සින් හෝමෝනය නිපදවීමට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වන්නේ තයිරොක්සින් නිපදවීමට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වෙන්නේ අයඩීන්. අපි 10 පළවෙනි පාඩමේදී කතා කරනවා අයඩීන් වැදගත් වෙනවා තයිරොක්සින් නිපදවීමට කියලා. ඊට අමතරව අපි 11 6 වෙනි පාඩමෙත් ඕක ගැන කතා කරනවා. තයිරොක්සින් නිපදවන්නේ අයඩීන් අංශක 4. අංශක 4 ඩිරෙක්ට්ම අහලා තියෙන්නේ. 11. සාන්ද්‍රණය 1. දීලා තියෙනවා මම දන්නම ලියා ගන්නවා මොන හරි. හරිද? සාන්ද්‍රණය දීලා තියෙනවා 1 මවුල ඝන ඩෙසිමීටරයට වන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණ. ඒ කියන්නේ V කියලා තියෙනවා 100යි ඝන සෙන්ටිමීටර්. මම දන්නවා කොහොමද මම මේක හදන්න එනවා 0.1 ඝන ඩෙසිමීටර් වලට මම හදාගත්තා. අඩංගු NaCl ස්කන්ධය අහන්නේ. ඉතින් මම ලියනවා මවුල සමානයි සාන්ද්‍රණය සමානයි මවුල බෙදීම පරිමාව. එතකොට n සමානයි මොකද්ද? c වතාවක් v. n මම ලියා ගන්නවා c කියලා කියන්නේ 1යි. ඒක දාන්න ඕනේ මම දැනට දාන්න නැතුව ඉන්න. v කියලා කියන්නේ 0.1යි. එතකොට මුළු මවුල් සංඛ්‍යාව වෙනවා 0.1යි මවුල කියලා. ඉතින් මම ඊට පස්සේ ලියනවා මවුල සමාන ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. මවුල දන්නවා 0.1යි මවුල කියලා. ස්කන්ධය තමයි අහන්නේ. මෞලික ස්කන්ධය දන්නවා 40යි මවුලයට ග්‍රෑම් කියලා. ඒ අනුව 40ද සෝරි. මේක දෙල් තියෙනවා 58.5. හරිද? NaCl 23යි අර කරන 58.5 ග්‍රෑම් මවුලයට. හරි. මේක මෙහාට එනවා 0.1 වැඩි කිරීම 58.5යි සමානයි ග්‍රෑම් වෙනවා. සමාන ස්කන්ධය මේක ගුණ කරලා දෙනවා 5.85 ග්‍රෑම් කියලා ස්කන්ධය. ඒ අනුව අංශක 3. කෙලින්ම මේකයි මේකයිද මම මේ ගණන් ඇති තරම් කියලා දුන්නා උඹලට මේ මෙන්න මේකයි දැම්මේ. ඇති දැන් නැහැ. මං කිව්වා හැමදාම කියද්දි තියෙන දේ ලියා ගන්න මේ දෙක භාවිතා කරලා ගාන හදන්න. ඉතින් ඒක තමයි ආවේ. මං තියෙන දේ ලියාගත්තා. මට කිව්වා C සහ V ගැන. ඊට පස්සේ C සහ V අඩංගු සමීකරණයක් දැම්ම. ඒකෙන් මං n හොයාගත්තා. ස්කන්ධය අහන්නේ ස්කන්ධ මවුල සමානයි. ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධයකින් සමීකරණයක් දැම්මා. ඔන්න මට මවුල ගන්න ආවා. දාගන්න. හරි. 12. ප්‍රශ්න රූපතරයෙන් දැක්වෙන ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය මත පදනම් වේ. හරි. ආහාර මගින් දැක්වෙන්නේ පිළිවෙලින් මොකක්ද කියලා අහනවා. ආර්තියන්නේ ගර්භාෂය, ස්තේන්නේ යෝනි මාර්ගය අංශක 1. 12ට අංශක 1. කෙලින්ම බල ලියන්න තියෙන්නේ. ඩිම්බයක් ශුක්‍රාණුවක් සමග සංසේචනය වෙන්නේ පැලෝපිය නාලය තුලදී. පැලෝපිය නාලය පෙන්වන්නේ Q වලින් අංශක 2. නිකම්ම ලකුණු දෙකක් තත්පරයයි යන්නේ. 14. තාත්වික වස්තුවක් උත්තල දර්පණයක් මගින් ඇති කරන ප්‍රතිබිම්බ සෑම විටම තාත්වික වස්තුවක් උත්තල දර්පණයක් තුලින් ඇති කරන ප්‍රතිබිම්බ සෑම විටම අතාත්වික හා වස්තුවට වඩා කුඩා වෙනවා. මතකද
උත්තල දර්පණ භාවිතා කරනවා අපි වාහනවල පැතිකණ්ණාඩිවලට. වාහනවල පැතිකණ්ණාඩිවලදී අතාත්වික ඒ කියන්නේ උඩුකුරු ප්‍රතිබිම්බයක් හම්බෙනවා. ඒ වගේම විශාල ප්‍රදේශයක් කුඩාවට බලා ගන්නත් පුළුවන් වෙනවා. මම රතු පෑනෙන් ලියුවා කොයි වෙලාවෙදී හරි ඔක චෙක් කරනවා කියලා. මෙන්න 2021 ගේ පේපරේ චෙක් කරලා තියෙනවා. උත්තල දර්පණ වලින් අතාත්වික උඩුකුරු ඌනිත ප්‍රතිබිම්බ තමයි නිරන්තරයෙන් ලැබෙන්නේ. 14ට අංශක 3 කෙලින්ම මම රතු පෑනෙන් ලියවලා ඇති මගේ තියරියෙන් ළමයින්ට. හරි 15 සමාන සාන්ද්‍රණයෙන් යුත් HCl CH3 COOH NOH හා NH3 ද්‍රාවණ හතරක pH අගය වැඩි වෙන අණුපිළිවෙල කුමක්ද කියලා අහනවා. මෙන්න මේ වගේම ප්‍රශ්නයක් අහලා මේ ඇවිල්ලා 11 7 වෙනි පාඩමේ තියරි එකකින් අහලා තියෙන්නේ. මේ වගේම ප්‍රශ්නයක් ඔයාලට කලින් ඔයාලා පාස් පේපර්ස් මම කිව් විදිහට කරා නම් ඔයාලට පාස් පේපර්ස් වල 11 7 වෙනි පාඩමේදී මෙන්න මේක මෙහෙම හම්බෙන්න ඇති. හරිද? pH අගය ගත්තොත් එහෙම sorry බිංදුව තියෙනවා 7 තියෙනවා 14 තියෙනවා. ගුණනවා බා එම්බ්‍රිස්සව. හරි. 7 කියලා කියන්නේ උදාසීනයි. මේ පැත්ත ආම්ලිකයි. මේ පැත්ත බාස්මිකයි. අහන්නේ pH අගය වැඩි වෙන අණුපිළිවෙල කියලා. මෙන්න මේ පැත්තේ තියෙන ප්‍රබල අම්ල, මේ පැත්තේ තියෙන දුබල අම්ල, මේක දුබල බස්ම, මේ පැත්තට ප්‍රබල බස්ම විදිහට තියෙනවා. එතකොට pH අගය අඩුව වෙන්නේ ප්‍රබල අම්ල වල. ප්‍රබල අම්ලයක් වෙන්නේ මෙතන HCl. ඊට පස්සේ දුබල අම්ලයක් වෙන්නේ CH3COOH. ඊට පස්සේ NH3 ඒක දුබල බස්මයක්. ඊට පස්සේ ප්‍රබල බස්මයක් වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. අන්න ඒ අණුව ආන්සර් එක වෙන්නේ 2. මේ වගේම ප්‍රශ්නයක් තියෙනවා පාස් පේපර්ස් වර්ගීකරණය කරපු MCQ වල. මේක මෙහෙමමයි තියෙන්නේ බා. වචන ටික විතරයි වෙනස්. හරි කරලා බලපන්. 16 එකයි කරලා යන ළමයෙක්ට පේපර් එක ඉදිරින් අරන් යනවා වගේ හැඟීමක් එයි. නැති ළමයෙක්ට නැහැ. උනන්දුව තියෙන එකෙක් කරයි, නැති එකෙක් කරන්නේ නැහැ. දැන් මේ වෙලාවේදී ආයේ උඹලගේ උනන්දුව හදන්න විදිහක් නැහැ. උනන්දුව තියෙන එකාගේ උනන්දුව හැදිලා, නැති එකාගේ උනන්දුව නැහැ. කරන්න දෙයක් නැහැ. හරි? හරි. 16 කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 22ක අඩංගු කාබන් ඩයොක්සයිඩ් අණු සංඛ්‍යාව කොපමණද කියලා අහනවා. ඉතින් කෙලින්ම මවුල කියන්නේ ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය වෙනවා. ස්කන්ධයේ ග්‍රෑම් 22යි, මෞලික ස්කන්ධය 44යි, මවුලයට ග්‍රෑම්. ඔන්න ඕක තමයි මවුල සංඛ්‍යාව වෙන්නේ. එතකොට මවුල සංඛ්‍යාව ඇවගාඩ්‍රෝ නියතයෙන් වැඩි කරාම එනවා මොන සංඛ්‍යාවද? අණු සංඛ්‍යාව. මේක සුළු කරන්නේ නැතුව කෙලින්ම ගුණ කරලා තියෙන්නේ මවුල සංඛ්‍යාව වැඩි කරලා තියෙනවා ඇවගාඩ්‍රෝ නියතයෙන්. එතකොට මට කෙලින්ම එනවා අණු සංඛ්‍යාව. එතකොට මේකේ මවුල සංඛ්‍යාවෙන් සුළු කරන්නේ නැතුව දීලා තියෙන 22 බෙදීම 44 කියලා ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව 6.22 10.23 කියලා දීලා තියෙනවා. ආන්සර් එක සුළු කරන්නවත් නැතුව තියෙන්නේ බං. ආන්සර් එක පළවෙනි එක. ආන්සර් එක පළවෙනි එක. ඇටි දේවල් නෑ මේ වගේ බං. ආන්සර් එක පළවෙනි එක. ඕන කෙනෙක් ඉන්නවද දාගන්න. හරි 17 රසායනික පොහොර වර්ගයක් වන යූරියා වල රසායනික සූත්‍රය CONH2 වේ. යූරියා සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා අහනවා. සංඝටක මූලද්‍රව්‍ය සතු ගුණ යූරියා සතුවේ සංඝටක මූලද්‍රව්‍ය සතු ගුණ. ඒ කියන්නේ කාබන් ඔක්සිජන් වල ගුණ යූරියා සතු වෙන්නේ නැහැනේ. යූරියා අණුවක කාබන් පරමාණු දෙකක් ඇත. නැහැ කාබන් පරමාණු එකයි තියෙන්නේ. යූරියා අණුවක හයිඩ්‍රජන් පරමාණු 4ක් ඇත. බලන්න හයිඩ්‍රජන් 2 වැඩි කිරීම 2 හයිඩ්‍රජන් පරමාණු 4ක් තියෙන්නේ. ඇස් පේනවා නම් උත්තරේ ගහන්න පුළුවන් 14 අංශක 3. ඒක දෙයක් නැහැ. ලොකු දෙයක් නැහැ. 18
නිරෝගී පුද්ගලයෙකුගේ ගුච්චිකා පෙරණය අඩංගු වන එහෙත් මූත්‍රාවල අඩංගු නොවන සංඝටක පමණක් ඇත්තේ ග්ලූකෝස් සහ ඇමයිනෝ අම්ල අංශකයක. ග්ලූකෝස් සහ ඇමයිනෝ අම්ල. 19. කොස් ගසක මීටර් 5ක උසක පිහිටි දැන් ඇඳ ගන්නවා. කොස් ගසක් තියනවලු මේක පොළොව මට්ටම උස මීටර් 5යිලු. උසක ස්කන්ධය කිලෝග්‍රෑම් 10යිලු. වෙන ගෙඩියක් නිදහසේ පතිත වේ. නිදහසේ පතිත වේ කියන්නේ v සමානයි 0යි. කියන්නේ ප්‍රවේගය 0යි. ඒ පොළොව මත පතිත වන අවස්ථාවේ ලබා ගන්නා ප්‍රවේගය කොපමණද කියලා අහනවා. මෙයා පොළොව මතට එද්දි ප්‍රවේගය කොපමණද කියලා අහනවා. හරි. ගුරුත්ව ත්වරණය 10ක් වේ. වාත ප්‍රතිරෝධය නොසලකා හැකි තරම් කුඩාලු. මම ගන්න උපකල්පනේ මෙන්න මේ පොළොව මට්ටම විභව ශක්තිය ශුන්‍ය මට්ටම කියලා ගත්තාම මෙතන තමයි විභව ශක්තිය උපරිම වෙන්නේ. ඒ විභව ශක්තිය ඔක්කොම මෙතෙන්ට එද්දී චාලක ශක්තිය බවට පරිවර්තනය වෙනවා කියලා අපි තියරිය උගන්වනවා. එහෙනම් මම ලියනවා මෙන්න මෙහෙම විභව ශක්තිය සමානයි විභව ශක්තිය සමාන වෙනවා මොකටද? චාලක ශක්තියට. මේතන විභව ශක්තිය හොයන්නේ mgh චාලක ශක්තිය කියන්නේ භාගයයි mv වර්ගයට. mට m කැපුවා g කියන්නේ 10යි h කියන්නේ 5යි භාගය වතාවක් b වර්ගය කියලා තමයි එන්නේ. මේක ගුණ කරාම මට එනවා 100 සමානයි b වර්ගය. v කියලා කියන්නේ 10යි. ඒ කියන්නේ මෙන්න මේ මොහොතේදී තියෙන ප්‍රවේගය 10යි. අංශක දෙක. දැන් ඉතින් බබාලා නෙමෙයි. හරිද? මේ වගේ ගණන් කරලා තියෙනවා. හරි ටට්ටක් ගාලා කරන් යන්න තියෙනවා මට. මේක මෙහෙමයි අර තියරි කාලේ වගේ පොඩි කාලේ වගේ මේක මෙහෙමයි ඒ හින්දා මේක මෙතෙන්ට එනවා ඒ හින්දා මේක අතෙන්ට යනවා අතෙන්ට ගියාම මෙහෙම වෙනවා එතකොට ඩෝන් ගන්නවා ඒ කතන්දර දාන්නේ. දැන් කරන්න ඕනේ ගින්දර වගේ වැඩ. හරි මේ යට මොන දෙක පේන්නේ නැහැ. 10ට 4 තිබ්බේ මෙතනට 20. දැන් පේන්නේ නැති මං හිතන්නේ. මුලින්ම මේ කැලේ පෙන්ලා තිබ්බේ නැහැ. හරිද? දැන් හරි. 20. මේ කිසිම එකක් ලකුණු නැති වෙන්න හේතු නෙමෙයි මේ වගේ තියෙන්නේ. මිනිස් රුධිර සංසරණ සම්බන්ධයෙන් නිවැරදි වගන්තිය තෝරන්න කියලා අහනවා. දමනය තුල සෑම විටම අඩංගු වන්නේ ඔක්සිජනීකృత රුධිරයයිලු. රුධිරය දේහය හරහා එක්වරක් ගමන් කිරීමේදී පෙනිහලා දෙවරක් ගමන් කරයිලු. සමස්ථානික රුධිර සංසරණයේ පොම්පේ ලෙස වම් කෝශිකාව ක්‍රියා කරයිලු. 4 කියනවා ශිරා මගින් සෑම විටම හෘදයේ සිට පිටටට රුධිරය සංසරණය කරයිලු. අපි මේ කතන්දර ඔක්කොම තියරියේදී කතා කරා මෙතන නිවැරදි වගන්තිය වෙන්නේ සංස්ථානික රුධිර සංසරණයේ පොම්පේ ලෙස වම් කෝශිකාව ක්‍රියා කරයි අංශ 1 20ට 3. අංශ 1 20ට 3. හරි. ඊට පස්සේ 21 ඉඳන් යන්න තියෙන්නේ. හරිද? කෙලින්ම ඔයාලට තියරි මතක නැත්නම් අනිවාර්යයෙන් මේ මොහොත තියරි බලා ගන්න. මොකද මේ වෙලාවේදී අය හෘදය පැහැදිලි කර ඉන්න වෙලා නැහැ. හරි? මතක ඒත් මම උගන්වද්දී ඒ තියරි මතක නැත්නම් වහාම ක්‍රියාත්මක වන පරිදි තියරි ටික බලාගනින්. හරි? හරි 21 ඇති දෙයක් නැහැ. විශාලත්වයෙන් සමාන ප්‍රතිරෝධ 4ක් සම්බන්ධ කළ හැකි ආකාර කිහිපයක් පහක් දැක්වේ. ඒවා අතුරෙන් අඩුම සමග ප්‍රතිරෝධයක් තියෙන්නේ මොකේද කියලා අහනවා. මං කිව්වා අඩුම සමග ප්‍රතිරෝධයක් තියෙන්නේ එයා මොන ගතවද? සමාන්තරගතව සම්බන්ධ කරපු අවස්ථාවේ මේකෙදී පළවෙනි එක බලන්නකො මෙන්න මෙහෙම මම ඒක ඔප්පු කරලා පෙන්නන්නම්කො නිකන්. දෙවෙනි එක මෙහෙම තියෙනවා. තුන්වෙනි එක මෙහෙම තියෙනවා. හතරවෙනි එක මෙහෙම තියෙනවා.
පේන්නේ නැද්ද දන්නේ. මෙතන ලියන්න ඈ. මේක 2යි කියලා ගත්තොත් 2යි 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 මෙයාගේ සමග ප්‍රතිරෝධය 8යි. මෙයාගේ 2යි ගත්තොත් මෙයාගේ 2යි 2යි මෙයාගේ 2යි ගත්තොත් මෙයාගේ සම ප්‍රතිරෝධය 1යි 1යි 2යි 3යි 4යි 5යි. මෙයාගේ 2යි කියලා ගත්තොත් 2යි 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 මෙතන 2යි කියලා ගත්තොත් මේක 2කින් 2 3ෙන් බෙදුවාම 2 3ෙන් බෙදුවාම එනවා කීයද 0.6යි 6යි ගානක් එකට එකතු කරන්න වෙනවා 2ක්. එතකොට සම ප්‍රතිරෝධය අඩු ගානක තියෙනවා. හැබැයි මෙයාගේ බලන්න 2 2 2 2 2 බෙදනවා කියේන්ද 4ෙන් ඒ කියන්නේ එක බෙදීම 2 මට එනවා සමග ප්‍රතිරෝධය 0.5යි කියලා. මෙන්න මේ මොහොතේදී තමයි අඩුම සමග ප්‍රතිරෝධයක් තියෙන්නේ. දැන් මේවා මම කියලා දීලා තියෙන්නේ නෑ කොහොමද සමග ප්‍රතිරෝධය හොයන්නේ, මේවා කොහොමද හොයන්නේ, මේවා කොහොමද හොයන්නේ කියලා කියලා දීලා තියෙන්නේ. හරි. එතකොට සමග ප්‍රතිරෝධය අඩුම වෙන්නේ බං සරලව කිව්වොත් එහෙම එයා සමාන්තරගත සම්බන්ධ කරලා තියෙන තැන්වලදී තමයි සමග ප්‍රතිරෝධය අඩුම වෙන්නේ. ඒ අනුව 21ට අංශක 4. 21ට අංශක 4. හරි. මේව නම් එක දෙයක් නැහැ. ඉතින් මම බර දාලා ඒකයි සමහර ඒවා කරන්නේ. දැන් වැඩක් නැහැ. දැන් ඉවරයි. දැන් ඉවරයි. කතන්දර ඉවරයි. දැන් කරගන්න එකක් කරන් තියෙන්නේ. නැති එක නැහැ. අර නිකන් අර මානසික වැටෙන්න සර් මෙහෙම කියනවා කියන්න එපා. ඇත්ත යකෝ. දැන් එකක් ගන්න එකක් කරන් තියෙන්නේ නැති එක එයා අමාරුයි ඉතින්. වැඩේ. හිත හදාගන්න. 22 පහත් දක්වන ඉන්ද්‍රියන් සලකන්න. සම උග්‍ර අග්නියාශය. මේ අතුරෙන් සිරුරේ සමස්ථිතිය පවත. ඒ කියන්නේ සිරුරේ ඒ කියන්නේ එයාගේ නියත ඒ කියන්නේ එයාගේ තත්ත්ව නියතව පවත්වා ගන්න වැදගත් වෙන්නේ මෙන්න මේ ABC තුනම සම වැදගත් වෙනවා. උක්‍රාණු වැදගත් වෙනවා. ඊට පස්සේ අග්නියාශයත් වැදගත් වෙනවා. මෙන්න මේ තුන වැදගත් වෙනවා. සමස්ථිතිය නිවැරදිව පවත්වාගෙන යන්න අංශක 4 22ට 4 හරි. පරිසර උෂ්ණත්වය සමග 23. P හා Q වෙන ජීවීන්ගේ ශරීර උෂ්ණත්වය විචලනය වන ආකාරය පිළිවෙලින් P හා Q ප්‍රස්ථාර වලින් දැක්වේලු. මේ වගේම ගානක් ඊට කලින් පාස් පේපර්ස් එකක් හම්බුණා. හැබැයි මේ වගුවක් නෙමෙයි මේ ප්‍රස්ථාරයක් නෙමෙයි තිබ්බේ. හැබැයි මේක කතන්දරෙම තමයි කියලා තිබ්බේ. P හා Q ජීවීන් විය හැක්කේ කියලා. මේ බලන්න මේ තියෙනවා පරිසර උෂ්ණත්වය. මෙතන තියෙනවා ශරීර උෂ්ණත්වය. ශරීර උෂ්ණත්වය. මේක පරිසර උෂ්ණත්වය. පරිසර උෂ්ණත්වය වැඩි වෙද්දී ශරීර උෂ්ණත්වය වැඩි වෙනවා නම් පරිසර උෂ්ණත්වය වැඩි වෙද්දී ශරීර උෂ්ණත්වය වැඩි වෙනවා නම් එයාලට අපි කිව්වා චලතාපීන් කියලා. පරිසර උෂ්ණත්වය වැඩි වුණත් ශරීර උෂ්ණත්වය නියතව තියෙනවා නම් එයාලට අපි කිව්වා මොන තාපීන් කියලාද? අචල තාපීන් කියලා. එහෙනම් මෙන්න මෙයා චලතාපියෙක් වෙන්න ඕනේ. මෙන්න මෙයා කවුරු වෙන්න ඕනද? අචල තාපියෙක් වෙන්න ඕනේ. එතකොට ඔයාලට කතා කරනවා පෘෂ්ඨවංශීන් 5 දෙනෙක්. එකක් තමයි පිස්කේස්. අනිත් එක තමයි ඇම්ෆිබියා. ඊට පස්සේ රෙප්ටීලියා. මෙන්න මේ තුන් දෙනාම ගත්තොත් එහෙම චලතාපීන් වෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා ආවෙස්. ඊට අමතරව මැමේලියා. මෙන්න මේ දෙන්න විතරයි අචලතාපීන් වෙන්නේ. එතකොට මෙන්න මේ චලතාපීන් කෙනෙකුට මේ තුන් දෙනා සමන්විත එක්කෙනෙක් වෙන්න ඕනේ. අචලතාපීන් කෙනෙකුට මේ දෙන්නගෙන් සමන්විත එක්කෙනෙක් වෙන්න ඕනේ. එහෙම තියෙන අංශක 2. එහෙම තියෙන අංශක 2. හරි. තර්ක කරන්න ඕනේ. තර්ක කරන්න. තර්ක කරේ නැත්නම් වැඩේ කියලා වෙනවා බා. හරි. 24 AB හා C පරිවර්තවල සම්බන්ධ ඒක බලමු. 24 හොඳ ගානක්. ඒ කියන්නේ අපිට සමහරට කලින් හම්බෙලා නැහැ මේ වගේ ගානක්. හරි. 24 මෙන්න බලන්න පරිපත් තුනක් තියෙනවලු. කයි දෙකයි ඔන්න ඔතනින් ලයින් එකක් ගහලා තියෙනවා. මේක අහනවා ඒලු මේක බීලු මේක සීලු හොඳට අහගනින් ඈ. කියනවා දීප්තිය අඩු වෙන පිළිවෙල කුමක්ද කියලා. දැන් බලන්න මෙයාගේ ප්‍රතිරෝධයක් ගහලා තියෙනවා. මෙයාගේ ප්‍රතිරෝධයක් නැහැ. මෙයා තුලින් ඩිරෙක්ට්ම මේ හරහා කරන්ට් එක යනවා. හැබැයි මෙයා තුලින් වෙන කරන්ට් එකේ යම් කිසි කරන්ට් එකක් ඩ්‍රොප් වෙනවා. ඉතුරු කරන්ට් ප්‍රමාණය තමයි මේක හරහා යන්නේ. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් මම මෙතනින් කියන ඇම්පියර් එකක් එනවා කියලා. මෙයා හරහා 0.5ක් නැත්නම් 0.4ක් ඩ්‍රොප් වුණොත් එහෙම ඇම්පියර් මෙයා හරහා යන්නේ කවද කීයද 0.6යි.
එතකොට මෙයාගේ දීප්තිය වැඩි වෙනවා. ඊට වඩා මෙයාගේ දීප්තිය මොකද වෙන්නේ? අඩු වෙන්න ඕනේ. හරිද? මෙයාගේ වෙන ප්‍රශ්න තමයි කරන්ට් එක ගමන් කරන්න එයාට ගමන් කරන්න තියෙන ලේසිම පාත් එකේ බා. දැන් මෙයාට මෙහෙම එද්දී මේක හරහා යද්දි මේ ප්‍රතිරෝධය හම්බ වෙනවා. හැබැයි මේක හරහා කිසිම ප්‍රතිරෝධයක් නැහැ. මෙයා තරම් ප්‍රතිරෝධයක් නැහැ. ඒ හින්දා කරන්ට් එක මෙහෙම ආවා මෙන්න මේ බයිපාස් ලයින් එක හරහා ගියා මෙන්න මෙතෙන්ට. මේක හරහා කරන්ට් එක ගමන් කරන්නේ නැහැ. කෙලිම කරන්ට් එක මේ ආවා මෙතනින් මෙහාට ෂෝට් වුණා මේක හරහා මෙහෙම ගියා. එතකොට මේ බල්බ් එක මේ මොහොතේදී දැල් වෙන්නෙම නැහැ. තේරුණාද? එතකොට මෙයාගේ තමයි දීප්තිය වැඩි. මෙයාගේ ප්‍රතිරෝධයක් හින්දා මෙයාට සාපේක්ෂව දීප්තිය අඩුයි. මෙයාගේ මේ වෙලාවේ දැල් වෙන්නෙම නැහැ. ඒ අනුව ආන්සර් එක පළවෙනි එක. 24ට ආන්සර් එක 1. තේරුණාද කතාව? ඔය වගේ ගාණක් අපිට හම්බෙලා නැහැ. හොඳ ගාණක්. 24ට ආන්සර් එක 1. විසිපහ එක්තරා මූලද්‍රව්‍ය පිළිබඳ තොරතුරු පහත දැක්වේ කියලා කියනවා. බහුරූපී ආකාර කිහිපයක් තියෙනවලු. එක් බහුරූපී ආකාරයක් තුලින් මිදුලේ සංනයනය කරනවා. ඒ කියන්නේ මිනිරන්. ඒ කියන්නේ මේක කාබන්. ඔය වගේ ප්‍රශ්න අපිට ඇති තරම් හම්බෙලා තියෙනවා 25ට ආන්සර් එක. එහෙනම් ඉතින් තප්පර ගානෙන් ලකුණක් ගන්න පුළුවන් ප්‍රශ්න. හරි. මේකත් 26ක් 2020 හෝ 19 අහලා තිබ්බා. 20 හෝ 18 මට මතක විදිහට. හරි මම සාකච්ඡා කරා මේක. මිනිස් මොළයේ කෘත්‍ය කිහිපයක් පහක් දක්වේ. සංවේදන ප්‍රතිග්‍රහණය කරන්නේ මස්තිෂ්කයෙන්. දේහ සමතුලිතතාවය පවත්වා ගන්න අනු මස්තිෂ්කයෙන්. ඊට පස්සේ හර්ට් පේශි වේගය පාලනය කරන සුසුම්නා ශීර්ෂකයෙන් අහනවා අනු මස්තිෂ්කයෙන් පාලනය වන්නේ මොකක්ද කියලා. අනු මස්තිෂ්කයෙන් පාලනය වෙන්නේ දේහ සමතුලිතතාවය අංශක දෙක. මේ ප්‍රශ්නේ මෙහෙම තිබ්බා. ඔයට කලින් 2020 හෝ 18 පාස් පේපරේ මට මතක නැහැ හරියට මොකේද කියලා. මම ඒකෙදි ඔය ඕකේ තියෙන මස්තිෂ්කයේ අනිත් ක්‍රියා ටිකත් අනු මස්තිෂ්කයේ ඉතුරු ක්‍රියා ටිකත් සුසුම්නා ශීර්ෂකයේ ඉතුරු ක්‍රියා ටිකත් ඔක්කොම දුන්නා. හරි. දැන් අය මම එතනදි දෙන්නේ නැහැ. 27 පහත ප්‍රකාශ සලකන්න කියලා අහනවා. උෂ්ණත්වය වැඩි වන විට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වේ. හරියටම හරි. උෂ්ණත්වය වැඩි වන විට ප්‍රතික්‍රියක අංශ වල චාලක ශක්තිය වැඩි වේ. ඒකත් හරියටම හරි. ඕක ඇවිල්ලා 10 17 වෙනි පාඩමේ තියරියේ අනුව ප්‍රකාශ දෙකම සත්‍යයි. A හා B අංශක 1. අංශක 1. 28 ලොකු දේවල් නැහැ බං කතා කරන්න 28. ආකිමිඩිස් මූලධර්මය මගින් පැහැදිලි කළ නොහැක්කේ පහත් සඳහන් කුමන සංසිද්ධියද කියලා බලමු. මුහුදේ ගමන් ගන්නා නැවක් ගංගාවකට ඇතුළු වීමේදී වැඩිපුර ගිලීම පුළුවන්. ඝනත්වය වෙනස් වෙන හින්දා වැඩිපුර ගිලෙන්න පුළුවන්. හීලියම් වායු පුරවන ලද බැලුවනයක් වාතය තුලින් ඉහළට ගමන් කිරීම. මොකද හීලියම් වාතයේ ඝනත්වය වැඩි, හීලියම් වල ඝනත්වය අඩුයි. ඒ හින්දා වාතයට සාපේක්ෂව ඝනත්වය අඩු හීලියම් ඉහළට ගමන් කරනවා. කතාව හරි. සීනි දිය කිරීමේදී දොඩම් විෂ වීදුරුවක ගිලී තිබූ දොඩම් ඇට ඉපිලීම හරි ඝනත්වය වෙනස් වෙද්දී ඒ දොඩම් ඇට ඉපිලි කියන්නේ දොඩම් ඇටවල ආරම්භයේ ඝනත්වය වැඩි අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ සීනි දැම්මට පස්සේ සීනි ලුණු දාලා කලවම් කරාන් පස්සේ ද්‍රාවණයේ සමස්ත ඝනත්වය වැඩි වෙනවා. එතකොට ඒ සමස්ත ඝනත්වය දොඩම් ඇටවලට සාපේක්ෂව වැඩි වෙන හින්දා දොඩම් ඇට්ටේ ඉහළට යන කතාව හරි. හැබැයි හතර බලන්න කුඩා බලයක් යොදා ද්‍රාවජයක් වගේ විශාල ස්කන්ධයක් ඇතිවීම කතාව හරි. එහෙම එසවන්න පුළුවන්. හැබැයි ඒක ආකිමිඩිස් මූලධර්මයට එකඟ වෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා පීඩන මූලධර්මය. තේරුණාද? 1 2 3 කියන තුනම ආකිමිඩිස් මූලධර්මයේ ඇසුරෙන් පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි මෙන්න මේ හතරවෙනි එක ආකිමිඩිස් මූලධර්මය නෙමෙයි. ඒක ඇවිල්ලා පීඩන මූලධර්මය වෙනවා. ඒ හින්දා මේකේ ආකිමිඩිස් මූලධර්මයෙන් පැහැදිලි කර නොහැක්කේ 28ට අංශක 4. 28ට අංශක 4. 29 ඒකේ දෙකක් දීලා තියෙනවා. රූපයේ දැක්වෙන පඩිපෙළක තබා ඇති සිලින්ඩාකාර කොන්ක්‍රීට් වරල්ලක් හරස්කඩකි. මිනිසා විසින් එය ඉහළ මට්ටමක් දක්වා පෙරලීමට බලයක් යොදන්න ඕනලු. ඒ බලයක් යොදන්න ඕනේ කොතනින්ද කියලා තමයි අහලා තියෙන්නේ. අනිවාර්යෙන් පෙරලන්න මෙන්න මේ වගේ තැනකින් බලයක් යොදන්න ඕනේ. ඒකේ ගාණ ගැටලුවක් තියෙනවා.
මෙතන A මෙතන B කියලා දෙකම නම් කරලා තියෙනවා. මෙන්න මේ වගේ ඒරියා එකකින් තමයි බලය යොදන්න ඕනේ මේක පෙරලන්න. මේ වගේ තැනකින් බලය යොදුවොත් එහෙමක පෙරලන්න හම්බෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ වගේ තැනකින් බලය දුන්නොත් තමයි ඔක පෙරලෙන්නේ. එතකොට මේකේ ආන්සර් එක දීලා තියෙනවා. A හා B කියන දෙකම එක හෝ දෙක කියන දෙකටම උත්තර දීලා තියෙනවා. මොකද නිශ්චිත තැනක් හරියට මේක කියන්න බෑ මේ දෙකම ඉතාමත් ළඟ දීලා තියෙන හින්දා. ඒ හින්දා ඔරිජිනල් මාර්ක් ස්කීම් එකේ 29ට 1 සහ 2 කියන දෙකටම උත්තර දෙන්න කියලා තියෙනවා. හරි? ඒති ගණන් ටැබ්බන් තියෙන්නේ 30. සිහින් යකඩගිනි රත් කිරීමේදී ෂණිකව දහනය වී එහෙත් යකඩ ඇණයක් ගිනියම් වනතුරු රත් කළද සැලකිය යුතු වෙනසකට භාජනය නොවේ. මෙම නිරීක්ෂණ ඇසුරෙන් එළඹිය හැකි නිගමනය වන්නේ මොකද ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය භෞතික අවස්ථාව මත නැත්නම් භෞතික ස්වභාවය මත රඳා පවතී. යකඩ කුඩු ගත්තොත් එහෙම යකඩ කුඩු මෙන්න මෙහෙම තියෙන්නේ. එතකොට මෙයාගේ පෘෂ්ඨ වර්ගඵලය සාපේක්ෂව වැඩි වෙනවා. හැබැයි යකඩ ඇණයක් ගත්තොත් එහෙම ඒ යකඩ ඇණේ පෘෂ්ඨ වර්ගඵලය මෙයාට සාපේක්ෂව ගොඩක් අඩුයි. එතකොට ගැටෙන ප්‍රමාණය අඩු වෙද්දී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වෙනවා කියලා අපි 10 17 වෙනි පාඩමේ කතා කරා. අන්න ඒ අනුව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය මත රඳා පවතී. 30ට අංශක 4. හරි? ඇති දෙයක් ඇත්තෙම නෑ. මේවා කෙලින්ම ඩිරෙක්ට් තියරි. මම ඔක්කොම කතා කරලා තියෙන්නේ. එහෙනම් මට අමුතෙන් කතා කරන්න දෙයක් නෑ බම්. මේක ඇස්සේ මට තියෙන්නේ මතක් කරලා යන්න විතරයි. මොකද මේ මතක් කරලා කියනවා මෙන්න මේ වගේ තැන්වල මෙන්න මේවා තියෙනවා. මේ වගේ තැන්වල මෙන්න මේවා තියෙනවා කියලා. එතකොට ගැටලුවක් තියෙන ළමෙක් ඉන්නවා අනිවාර්යෙන් ඒ ටික බලන්න. තේරෙනවද? ගැටලුවක් තියෙන ළමෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් ඒ ටික බලපන්. 32 NPN වර්ගයේ ට්‍රාන්සිස්ටර් සම්බන්ධයෙන් නිවැරදි වර්ණය තෝරන්න කියලා අහනවා. ඉතින් NPN කියන්නේ මේ NPN මෙන්න මෙතන තියෙනවා බේස් එක, මෙන්න මෙතන තියෙනවා කලෙක්ටර් එක, මෙන්න මෙතන තියෙනවා එමිටර් එක. එතකොට අහනවා පාදම කියන්නේ P, විමෝචනය සහ සංග්‍රහකය කියන්නේ N. අංශක පළවෙනි එක. ඇති දෙයක් නෑ මොනම ප්‍රශ්නද මන් දන්නේ නෑ බා. මේවා තමයි තොපි අමාරු කෑවැල්ලෙන් දඟලන්නේ. ඇති කිසිම දෙයක් නෑ මේක අස්සේ. හිතන්නවත් දෙයක් නෑ බා. සාමාන්‍යයෙන් අන්තිම ප්‍රශ්න වෙදි ටිකක් අමාරු වෙන්න දෙපයි නෑ. ඒත් නෑ පට්ට ලේසි බා. 32 33 නේ. ජල පෘෂ්ඨයක් ගමන් කරන තරංගයක් තියෙනවලු. ඔන්න ඔහොම තරංගයක් දීලා තියෙනවා. මේක 4 සෙන්ටිමීටර්ලු. මේක 5 සෙන්ටිමීටර්ලු. අහනවා විස්තරය කෙලින්ම මේ 4 සෙන්ටිමීටර් තරංග ආයාමය කියන්නේ මේක 5යි නම් ඒ කියන්නේ මුළු වක්‍රයක් සම්පූර්ණ වෙද්දි දුරනේ මෙන්න වක්‍රයක් සම්පූර්ණ වෙනවා. මෙතන මෙතෙන්ට 5යි මෙතන මෙතෙන්ට 5යි කියන තරංග ආයාමයේ සෙන්ටිමීටර් 10යි අංශක 2. කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ බා. කිසිම දෙයක් නැහැ. 34. ඔය අමාරු කිකල් දඟලන ඒවා කිසිම දෙයක් නැහැ. 33. මොකද්ද මං කරේ පොඩකින්ද 31ට 32ට 2 නේ. 31ට 2 32ට 1 33ට තමා 2. හරි? මම දන්නේ 34 යකඩමට විද්‍යුත් ලෝහාලේපන සිදු කිරීම සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය තෝරන්න කියලා අහනවා. බලමු. ආලේප කරන විද්‍යුත් ලෝහය සංයෝජන ජලීය ද්‍රාවණයක් වෙන්න ඕනේ. හරි. තනුක තත් මේ සාන්ද්‍ර තත්වයෙන් ගන්න බෑ. සාන්ද්‍ර තත්වයෙන් ගත්තොත් එහෙම එයා මොකද වෙන්නේ? එයා හරියට ගෑවෙන්නේ නැහැ. අනිවාර්යෙන් තනුක වෙන්න ඕනේ. ගුණාත්මක ලෝහාලේපනයක් සඳහා විද්‍යුත් විච්ඡේදනය ඉහළ සාන්ද්‍රණයක් විය යුතුයි නැහැ. තනුක සාන්ද්‍රණයක් වෙන්න ඕනේ. විද්‍යුත් විච්ඡේදන කෝෂයේ කැතෝඩය ලෙස යකඩේ දිය යුතුයි. හරි. භාවිතා කරන විද්‍යුත් ධාරාව සරල ධාරාවක් වෙන්න ඕනේ. ඒකත් හරි. එතකොට ගුණාත්මක ලෝහ ආලේපනයක් සඳහා අපි ගන්න ඕනේ සාන්ද්‍ර ද්‍රාවණයක් නෙමෙයි තනුක ද්‍රාවණයක්. තේරුණාද කතාව? ඇයි මොකක්ද දන්නවද? දැන් හිතන්නකො මම මොක පැහැදිලි කරා තියරියේදී. අපි තින්ත ගන්නවා නම් ගෙදර තින්ත බාල්දිය අරන් මෙහෙම ගෑවා කියලා. ඕක ඇලවෙන්නේ නැහැ. ඕක ගැලවෙනවා ටිකක් යද්දි. මොකද අපි වතුර දාලා ඒක තනුක කරලා තමයි ගන්නේ. එතකොට මේක තනුක වෙන්න ඕනේ. අනිත් එක තමයි කෝෂයේ වෝල්ටේජතාවය ගොඩක් අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ වැඩි වෙලාවක් ආලේපනය කරන්න ඕනේ. ඔය වගේ නිර්ණායක අපි කතා කරා විද්‍යුත් ලෝහ ආලේපනය සිද්ධ කරද්දී 94ට අංශක 2. ඔය වගේ දේවල් කතා කරා අපි නිර්ණායක
විද්‍යුත් ලෝහාලේපනය ගැන 34ට 2. 35 ජලීය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහිත කේතු ප්ලාස්කුවක් සංවේදී තුලාවක් මත තබා ඇත. ඒ කියන්නේ පොඩ්ඩක් ස්කන්ධය වෙනස් වෙද්දිත් එයා පෙන්නනවා. එයට වැඩිපුර හුණුගල් කැබලි එකතු කරන ලදී. හුණුගල් කැබලි එකතු කිරීමෙන් පසු තුලාවේ පාඨාංකය කාලයට එදිරිව විචලනය වන ආකාරය දැක්වෙන්නේ. බලන්න කැල්සියම් කාබනේට් දානවලු HCl එක්ක ඒතකොට ප්‍රතික්‍රියා වෙනවා කැල්සියම් ක්ලෝරයිඩ් ධන ජලය ධන කාබන් ඩයොක්සයිඩ් කියලා. දැන් මේ ආරම්භයේදී තුලාවට කැල්සියම් කාබනේටුයි HCl දාලා ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරද්දී බං මෙන්න ගෑස් එකක් පිට වෙනවා කාබන් ඩයොක්සයිඩ් කියලා. ඒ කියන්නේ මේක ස්කන්ධයෙන් ප්‍රමාණයක් මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් විදිහට එළියට යනවා. අන්න එහෙම එළියට යද්දී මෙයාගේ ස්කන්ධය මොකද වෙන්න ඕනේ? මෙන්න මෙහෙම අඩු වෙන්න ඕනේ. තේරුණාද කතාව? මොකද මෙයා කාබන් ඩයොක්සයිඩ් විදිහට මෙයා එළියට යනවා. ඒ එළියට යද්දී මේකේ තියෙන ස්කන්ධය තමයි එළියට යන්නේ. ඒකට ආරම්භයේ මෙච්චර ස්කන්ධයක් තිබ්බා. ප්‍රතික්‍රියා විවර වෙද්දී මෙන්න මේ ස්කන්ධය මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ යනුව අංශක 4. අංශක 4. ප්‍රතික්‍රියා ලියාගන්න පුළුවන් වෙන්න ඕනේ. 36 නම් අංශක 1 කෙලින්ම ඩිරෙක්ට්ම තියරි තියෙන්නේ. මම කතා කරන්න දෙයක් නැහැ. හරිද? සමීකරණයක් අහන්න ඕන සමීකරණ ඉතින් තියරියම ඔප්පු කරනවා. 37 ඉඳන් 40 දක්වා. බලමු. පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රභවයක් වන්නේ කුමක්ද කියලා අහනවා. සූර්ය කෝෂ පුනර්ජනනීය වෙනවා. ජාතික විදුලි බල ජාලය. හරිද? ඒ කියන්නේ අපි මොකක්ද ජල විදුලිය නිපදවනවනේ. හරි? හැබැයි විදුලි ජනක යන්ත්‍ර ජීව වායුව. විදුලි ජනක යන්ත්‍රය කියන්නේ මොනවද ඒකට කියන්නේ ඉංග්‍රීසි අමතක වුණා. අර අපි ලයිට් ගහම මේවා ජෙනරේටර්. අර ජෙනරේටර් ගත්තොත් එහෙම ඒවා පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රභවයක්. ඒක අංශක 37ට 3. 38 අවිධිමත් ලෙස පරිසරයට බැහැලා කළ විට පස හා ජලය දූෂණයට විශාල වශයෙන් දායක වෙන ආලෝක කරන උපකරණය වෙන්නේ බලන්න සූර්ය කෝෂවල අපි බෝරෝන් සිලිකන් වගේ ලෝහ භාවිතා කරන ඒවා පරිසරයට දැම්මම කොහොමත් පරිසරය විනාශ වෙනවා. ඊට අමතරව මෙන්න මේ ජෙනරේටර් වලත් ඕක තියෙනවා. හරිද? මොකද ජීව වායුව කියන්නේ ස්වභාවික දෙයක්. ඊට පස්සේ ජලයේ විදුලි නිපදවීම කියන්නේ ස්වභාවික දෙයක්. එතකොට ඒකෙන් ලොක් ගැටලුවක් එන්නේ නැහැ. නමුත් ඒ හා C වලින් ලොක් ගැටලුවක් වෙනවා 38ට අංශක 1. 38ට අංශක 1. 39. නිවස තුළ වායු දූෂණය අවම දායකත්වයක් සපයන ආහාර පිසීමේ උපකරණය වෙන්නේ මොකක්ද කියලා අහනවා. ආහාර පිසීමේ උපකරණය බලමු. ආහාර පිසීමේ උපකරණය වෙන්නේ LP ගෑස් කියන්නේ ගෑස් එකක් පිට වෙනවා. මොකද වායු දූෂණය අහන්නේ. වායු දූෂණය. එතකොට LP ගෑස් වලින් ගෑස් එකක් පිට වෙනවා. විදුලි තාපකයෙන් ගෑස් එකක් පිට වෙන්නේ නැහැ. භූමි තෙල් ලිප, දර ලිප ඒ දෙකෙන්ම අහිතකර වායුවෙන් පිට වෙනවා. ආයේ කියලා කියන්නේ ආහාර පිසීමේදී වායු දූෂණය අවම වෙන්නේ මෙතන විදුලි තාපකයේ තුලින් අංශක 2. අංශක 2 වුණා මේවා ලේසි බං මේක බලලා ලියන්න තියෙන්නේ. මේ වගේ දේවල් උත් එක්ක අනේ වන් දන්නේ පේපරේ පට්ට ලේසි හිටින් උඹලා අමාරු කියලා දැකලුවට. 40. විදුලි අර්බුදයට හා ඉන්ධන අර්බුදයට වඩාත්ම ප්‍රායෝගික විසඳුම වන්නේ විදුලි අර්බුදයට හා ඉන්ධන අර්බුදයට. ඒ කියන්නේ අපිට ජීව වායුව භාවිතා කරලා මම කිව්වා ජීව වායුව භාවිතා කරලා අපිට අපේ ඉන්ධන අවශ්‍යතාවයේ ලොකු ප්‍රමාණයක් සපුරා ගන්න පුළුවන්. හැබැයි ලංකාව වගේ රටක ජීව වායුව එහෙම ගෘහස්ථව භාවිතා කරන්නේ නැහැ. හැබැයි ඉන්දියාව වගේ රටක් ගත්තොත් එහෙම ඔන්න ඔය ජීව වායුව ගෘහස්ථව භාවිතා කරලා එයාලගේ එදිනෙදා ශක්තිය අවශ්‍යතාවය සපුරා ගන්නවා. ඒ අනුව විදුලි අර්බුදයට හා ඉන්ධන අර්බුදයට වඩාත්ම හොඳ විසඳුම මෙන්න මෙතන දීලා තියෙන වගේ නම් වෙන්නේ ජීව වායුව එකවයක් නිපදවීම අංශක 4 වෙනවා. මෙතන දීලා තියෙන වගේ. හැබැයි ඒක දැනට ඔය පේපරේට විතරයි වළංගු වෙන්නේ. මොකද ලංකාව වගේ රටක ඔන්න ඔය ජීව වායුව භාවිතා කරන්නේ නැහැ ගෘහස්ථව. හැබැයි ඉන්දියාව වගේ රටවල් වල නම් ඔය ජීව වායුව ගෘහස්ථව භාවිතා කරනවා. එතකොට අන්න එතනින් 2021කට අදාළ MCQ ඩිස්කෂන් එක ඉවර වෙනවා. ලොකු කිසිම දෙයක් නෑ. මට කිසිම උමනාවක් නෑ මේක බොරු ගියේක පැය 2-3 අදින්න. අර පැයක්වත් යන්න ඇති. පැයක් විතර යන්න ඇති රෙකෝඩින් එක. බොරු ගියානේ මේක මෙහෙමයි කීකේ අදාළ නැහැ. මට මේ වෙලාවේදී මගේ රාජකාරිය වෙන්නේ ඔයාලට අමතක දේවල් මතක් කර යවලා මෙන්න මේ වගේ එක්සෑම් එකට එනවා. මෙන්න මේ වගේ එක්සෑම් එකට එනවා. ඒ හින්දා
මෙන්න මේ ටික අමතක නම් බලාගෙනින් කියලා කියන එක තමයි මගේ මේ වෙලාවේ රාජකාරිය. එතකොට ඔන්න මම වැඩේ කරා 2021 ඩිස්කෂන් එක ඉවරයි. මේ පේපර්ස් බලපන් 2017 18 19 20 21 කියන පේපර්ස් එකක්වත් අමාරු MCQ තිබ්බේ නැහැ. ඔක්කොම පට්ටම ලේසි. ඉතාලම සරල MCQ තිබ්බේ. ඉතින් වැඩ කරලා තියෙන ළමයෙක්ට මේ වෙලාවේදී වැඩේ ගොඩ නැති ළමයෙක් තාම වැඩ කරපන්. හැබැයි තාමත් උනන්දුව නැත්තම් ඉතින් ඉහාට කතා කරලා වැඩක් නැහැ. හරි එහෙනම් අපි හම්බෙමු 2022 MCQ ඩිස්කෂන් එකත් එක්ක. එහෙනම් හොඳට වැඩ කරන්න. ඔයාලගේ අතේ තමයි අන්තිම මොහොතේ වැඩේ තියෙන්නේ. හරි. එහෙනම් හම්බෙමු ඊළඟ ඩිස්කෂන් එකත් එක්ක.